බලන්න වසංග ප්‍රේමන්තගේ ලස්සන සින්දුවක් තියෙනවා. මොකක්ද? බුදු බවත් වෙයි මගේ පුතාට මං වැඳලා කියන්නම් පව් නෑ උඹට. තාත්තා කියනවා මං උඹට වඳින්නම්. ඒක පව් සිද්ධ වෙන්නෙත් නෑ. මොකද්ද මේ තාත්තා වැඳලා ඉල්ලන්නේ? කවදාවත් එපා පුතේ බුදුදහමට පිටුපා යන්න. මම මැරුණු දාට එපා පුතේ බුදුගේ නම් පාලු කරන්න. ඔච්චරයි තාත්තා ඉල්ලන ඉල්ලේ. එහෙම කළොත් මොකද වෙන්නේ? සින්දුව අවසානයේ කියන වැහි නැති හෙන පාත් වේවි මගේ මිනිවලට උඹ වාගේ පව්කාර පුතෙක් මේ ලෝකෙට බිහි කෙරුවාට. ආලෝකයේ ඉන්න මිනිස්සු අඳුරට යන්නේ නෑ මොනවද උන්නත්. මේ තමයි ලෝකේ තියෙන උතුම්ම සතුට, උතුම්ම සැප. තිසරණයෙන් තොර ලෝකයක් අපිට නෑ. එනිසා අපි මේ සංඝයා කෙරෙහි, බුදුහාමුදුරුවෝ ධර්මයේ කෙරෙහි නැඹුරු වේ යුතුයි.